පිටිමකුණා නිසා භෝග වගාවන් සිදුවන හානිය අතිවිශාලයි. මේ පිටිමකුණාගේ හානිය නිසා බොහෝ ගොවි මහත්තුරුන් මේ වගාවෙන් ඉවත් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා පරිසර හිතකාමී ආකාරයට පිටිමකුණ ඔබේ වගාවෙන් ඉවත් කරන ආකාර කීපයක්. මේ පිටිමකුණාගේ හානිය හැම භෝගයකටම බලපාලා තියෙනවා. අපි ගත්තොත් පළතුරු වගාවට, එළවලු වගාවට, මල් වගාවට ඇතුළු මේ සියලුම වගාවන්ට පිටිමකුණාගේ හානිය තියෙනවා. පිටිමකුණා මේ භෝග වගාවන්ගේ ගෙඩි වලට, මල් වලට, දළු වලට, කඳට මේ හැම තැනටම හානි කරනවා. මේ පිටිමකුණා හානි කරලා ඒගොල්ලෝ ජනාවාසයක් වගේ ස්ථානයක ඇති කරගත්තාම ඒ ගහේ එතන විශාල හානියක් කරනවා. උදාහරණයක් අපි ගත්තොත් අඹ ගෙඩියකට, දෙලුම් ගෙඩියකට, peer ගෙඩියකට මේ වගේ පළතුරකට පිටිමකුණා හානි ආපුවාම ඒ පළතුරු ගෙඩියේ වර්ණය වෙනස් කරනවා. ඒ කියන්නේ කොළ පාට තියෙන එක කහ පාට වෙලා සුදු පාට වෙලා ඇකිලෙන මට්ටයට ඒ ගෙඩියේ ස්වභාවයක වෙනස් වෙනවා. හැදෙන්නේ නැහැ, ලොකුවට හැදෙන්නේ මට්ටමක් එන්නේ නැහැ. ඊට පස්සේ මේකේ රස වෙනස් වෙනවා. ඒ වගේම සම්පූර්ණ මේ පළතුරේ ක්වොලිටි වෙනස් වෙනවා. අපිට ප්‍රයෝජනෙට ගන්න බැරි වෙනවා. දළු වලට හානි වෙච්චාම දල්ල හැදෙන්නේ නැතුව කුරු වෙලා ඇකිලා යනවා. ඒ වගේම කොළ වලට ආපුවාම කොළෙත් කළු පාට වෙලා විකෘති ස්වභාවයක් ඇති වෙනවා. මේ ආකාරයට විශාල හානියක් පිටිමකුණාගෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේ වගේ ක්වොලිටියක් නැහැ, නැත්නම් ගහ වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගහ එක තැන තිබිලා ඊට පස්සේ මැරිලා යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉතාමත් වැදගත් මේ පිටිමකුණාගේ හානි හඳුනගෙන පිටිමකුණා මර්ධනය කිරීම. මම හිතන්නේ වගා කරන ගොවි මහත්තුරුන්ට හොඳ අත්දැකීමක් ඇති මේ පිටිමකුණාගේ හානිය සම්බන්ධව. මේ ගස්වලට අපි උදාහරණයක් වශයෙන් මිරිස් ගහකට, බටු ගහකට, ඒ වගේ එළවලු වගාවල් වලටත් මම ඉස්සලා කිව්ව පළතුරු වගාවලට, පැපොල් වගාවලට මේ හැම ගාටම පිටිමකුණාගේ හානිය ඇති වුණාට පස්සේ ඒකම අපි දැකලා තියෙනවා මේ කූඹි වර්ග ගොඩක් මේ පිටිමකුණා ආශ්‍රිතව ඉන්නවා, ගැවසෙනවා. ඒකට හේතුව තමයි මේ පිටිමකුණා විශේෂයෙන්ම ගහේ යුෂ උරාබීමක් තමයි සිද්ධ කරන්නේ. යුෂ උරා බීපුවාම ඒ කියන්නේ ග්ලූකෝස් නැත්නම් පැන් රස දේවල් උරා බීලා බහිස්රාවය කරපුවාම බහිස්රාවය වල තියෙනවා සීනි නැත්නම් ග්ලූකෝස් තියෙනවා. එතකොට මේ ග්ලූකෝස් ප්‍රමාණය කණ්ඩ තමයි මේ කූඹි වර්ග එන්නේ. එතකොට සතාගේ තියෙන ඒ කොළවල බහිස්රාවය කරලා තියෙන මේ සතාගේ ඇඟේ තැවිරලා තියෙන මේ පිටිමකුණාගේ බහිස්රාවය කණ්ඩ මේ කූඹි එනවා. අනිවාර්යයෙන්ම කූඹි පිටිමකුණයි එකට ජීවත් වෙනවා. ඊට පස්සේ කූඹි මේ පිටිමකුණාගේ සූඹුල් සත්තු අරයි යනවා. වෙන තැන් වලට අරයි යනවා. එතකොට මේ පිටිමකුණාට පියාඹන්නවත් ගහින් ගහට මාරු වෙන්නවත් හැකියාවක් නැහැ. නමුත් මේක වර්ධනය කරන්නේ එක්ක කූඹි විසින් මේ පිටිමකුණා සූඹුලන් අරයි යනවා. නැත්තම් ලොකු හුලඟක් ආපුවාම අරයි යනවා. ඒ වගේම අපි වතුර හරි දානකොට මේ හානි ස්ථානයෙන් ගැලවිලා ගිහිල්ලා තව ගහක වඳින්න පුළුවන්. ඒකට මේ ආකාරයට තමයි පිටිමකුණා වර්ධනය වෙලා නැත්තම් ප්‍රචාර වෙලා යන්නේ. ගහෙන් ගහට රෝගය පැතිරලා යන්නේ. ඒ නිසා අපි දැකලා ඇති අපේ ගස්වල පිටිමකුණා ඇති වුණු ගස්වල පිටිමකුණාගේ ඉන්න දල්ලේ නැත්තම් අනිත් මෝරපු කොළවල කළු පාට පැල්ලමක් තියෙනවා. ඒ පැල්ලම තමයි පිටිමකුණාගේ බහිස්රාවය ද්‍රව්‍ය තැවරීමක් සිද්ධ වෙලා කළු පාට තියෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? මේ ගහේ හරිත ප්‍රද කොටස සම්පූර්ණ වැහිලා යනවා. ඒර ගියාම ශාකයේ ප්‍රභා සංශ්ලේෂණයේ කොටස සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ ගහ වර්ධනය වෙන්නේ නැහැ, ගහ දළු දාන්නේ නැහැ, ගෙඩි හැදෙන්නේ නැහැ, නිෂ්පාදනයේ අඩුයි, ගහ කුරු වෙලා නැත්තම් වර්ධනය නැවතිලා එහෙමම ගහ තියෙනවා. ඒ නිසා නැවතත් මම කියන්නේ මෙන්න මේ ක්‍රම කීපෙම නැත්තම් මේ පිටිමකුණාගේ ජීවන චක්‍රේ අපි හඳුනා ගන්න ඕන. පිටිමකුණා මුලින්ම වගාවට ආපුවම මර්ධනය කරන්න දැකපු අවස්ථාවේ සිට මර්ධනය කිරීම ඉතාමත් වැදගත්. ඔබගේ භෝග වගාව ගෙවතු වගාවක් වෙන්න පුළුවන්, කාබනික ගොවිපලක් වෙන්න පුළුවන්, නැත්නම් වාණිජ වගාවක් වෙන්න පුළුවන්. මේ කොයි ආකාරයෙන් වගා කරලා තිබ්බත් පිටිමකුණාගේ හානිය ඇති වුණොත් වගාවට ලොකු තර්ජනයක්. ඒ වගේ වගාවට ලොකු හානියක්. ඒ නිසා මේ පිටිමකුණා ශේෂ්ත්‍රයෙන් ඉවත් කරන භෝග වගාවෙන් ඉවත් කරන ක්‍රම
තුනක් තියෙනවා. එකක් තමයි රසායනික ක්‍රමවේදය. ඊළඟ තමයි යාන්ත්‍රික ක්‍රමවේදය. ඊට පස්සේ තමයි පරිසර හිතකාමී ක්‍රමවේදය. මේ ක්‍රම තුනෙන්ම අපිට මේක මර්ධනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රසායනික ක්‍රමයට අපි මර්ධනය කරනවා කෘෂි රසායනික ද්‍රව්‍යයක් ගෙනල්ලා, ඒ කියන්නේ පිටිමකුණා මර්ධනය කරන්න පුළුවන් කෘෂි රසායනික ද්‍රව්‍යයක් ගෙනල්ලා මේ බෝගෙට ස්ප්‍රේ කිරීම නැත්නම් ඉසීම. ස්ප්‍රේ යන්ත්‍රයෙන් ඉසීම. ඊට පස්සේ තමයි යාන්ත්‍රික ක්‍රම වශයෙන් අපිට පුළුවන් මේක රෙදි කෑල්ලකින් මේ පිටිමකුණා ඉන්න ප්‍රදේශයේ කොළයේද පළතුරු ගෙඩියේද ඒවා පිහලා දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් තද වතුර පාරකින් ප්‍රෙෂර් වෙන වතුර පාරකින් වගාවට අල්ලයි හානි විශිෂ්ට ස්ථානට අල්ලලා හේදිලා යන්න අල්ලන්න පුළුවන්. මේ වගේ යාන්ත්‍රික ක්‍රම කරන්නත් පුළුවන්. හැබැයි අපිට පුළුවන් ඊටමත් පැහැදිලිව ඊටමත් හොඳම ක්‍රමයේ විදියට සලකන පරිසර හිතකාමී විදිහට මේ වගාවෙන් පිටිමකුණා ඉවත් කරන ක්‍රමය තමයි. මම අද ඔයගලන්ට කියලා දෙන්නේ මේ පරිසර හිතකාමී ක්‍රමයට කොහොමද මේ පිටිමකුණා ඉවත් කරන ආකාරය. ඔබගේ භෝග වගාවට කුමන ආකාරයක ඔබගේ භෝග වගාවක් තිබ්බත් අපිට හඳුනා ගන්න බැරුව තා දරුණු ලෙස පිටිමකුණාගේ හානිය සිද්ධ වෙලා තිබ්බොත්, ඒ කියන්නේ දළු එන්නේ නැතුව කුරු වෙලා කොළ කළු වෙලා ගස් සම්පූර්ණ පිටිමකුණාගේ හානියට සුදු වෙලා කළු වෙලා මේ වගේ දරුණු හානියක් සිද්ධ වෙලා තිබ්බොත් එක්කෝ සමහර අවස්ථාවලදී අපි අතු කපලා අයින් කරන්න වෙනවා. මොකද මේකට කෘමිනාශක ගැහුවත් යාන්ත්‍රිකම කරත් පරිසර හිතකාමී ක්‍රමත් මේක අය ගහ ශක්තිමත් විදියට වර්ධනය කරගන්න බැරි වෙන්න පුළුවන්. එච්චරකට ගහ දුර්වල වෙලා තියෙන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී එක්කෝ අතු කපලා අපිට අලුත් අතු ගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට ඒ වගාවේ පිටිමකුණාගේ හානිය තියෙන ගස් කීපයක් නම් ඒ ගස් ටික ගලවලා එක්කෝ පුච්චලා දාන්න එක්කෝ වල්ලා දාන්න ඕන. පරිසරයෙන් නැත්නම් ඔබේ භෝග වගාවෙන් ඉවත් කළ යුතුයි. ඒ ආකාරයටත් අපිට මේක සිද්ධ කරන්න වෙනවා පිටිමකුණා නිවර්දිව හඳුනා නොගත්තොත්. දැන් මේ අපේ භෝග වගාවන්ට ඉතාමත් කරදරකාරී විනාශකාරී පිටිමකුණා මර්ධනය කිරීම සඳහා පරිසර හිතකාමී සාකසාර වලින් සාදා ගන්න නැත්නම් අපේ කුළුබඩු වලින් සාදා ගන්න ද්‍රාවණයක් තමයි මම මේ පළවෙනි ද්‍රාවණය හදා ගන්න ආකාරය තමයි මම කියලා දෙන්නේ. මම අද ඔයගොල්ලන්ට කියලා දෙනකොට හදා ගන්න මර්ධනය කරන ක්‍රම දෙකක්. පළවෙනි එක තමයි මේ මම කියලා දෙන්න හදන්නේ. මේ පළවෙනි ක්‍රමයේ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. සුදු ලුණු ග්‍රෑම් 100ක් ඕන වෙනවා. ඊට පස්සේ ඉදුණු මිරිස් ග්‍රෑම් 100ක් ඕන වෙනවා. ඒ වගේම හොඳින් පැහුණු ඉඟුරු ග්‍රෑම් 50ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ජලය ලීටර් 300ක් අවශ්‍ය වෙනවා. මේ වර්ග තුන යොදාගෙන ජලයත් එක්ක මුසු කරලා තමයි මේක හදාගන්න යන්නේ.
හරි මේ මම ද්‍රාවණේ හදාගෙන අවසానයි. මම මේකට දැම්මේ සුදු ලුණු, ඉඟුරු, ඉදුණු, මිරිස් කරල්. මේ වර්ග තුනයි ජලයේ මිලිලිටර් 300ක් දාලා මේ වංගඩියකින් කොටලා ඒක ද්‍රාවණේ පෙරලා ගත්තේ. හැබැයි මේ වංගඩියකින් කොටනට වඩා මේ වර්ග තුන ජලයේ ලීටර් 300ක් සමග බ්ලෙන්ඩර් එකකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ක්‍රීම් එක වගේ හදාගෙන ඒක පෙරලා ගත්තා නම් ඊට වඩා සාර්ථකයි. මේ දැන් මම ගත්ත එක දැන් මේක තියෙන්නේ මෙතන මේ මිලිලිටර් 300ක ද්‍රාවණයක් තියෙන්නේ. මේ ද්‍රාවණය ජලයේ ලීටර් 2ක දිය කරලා අපිට පුළුවන් හෑන්ඩ් ස්ප්‍රේ එකකින් හරි ලොකු ස්ප්‍රේ එකකින් හරි දාලා අවශ්‍ය ප්‍රමාණයට අපේ තියෙන පිටිමකුණායින් හානි තියෙන භෝගයට වගාවට ස්ප්‍රේ කරන්න හරි සාර්ථක කුරුසි රසායනයක් මේ. නැත්නම් හරි සාර්ථක පරිසර හිතකාමී ද්‍රාවණයක්. පිටිමකුණා මර්ධනය කරන දෙවෙනි ක්‍රමය. දැන් මේ දෙවෙනි ක්‍රමය හදන තාලේ මම ඔයගොල්ලන්ට කියලා ද්‍රාවණය හදා ගන්න ආකාරය තමයි මම මේ කියන්න යන්නේ. ඒ සඳහා අවශ්‍යයි සුදු ලුණු ග්‍රෑම් 100කුයි රතු ලුණු ග්‍රෑම් 100කුයි ගම්මිරිස් ග්‍රෑම් 50කුයි ජලයේ මිලිලිටර් 500කුයි අවශ්‍ය වෙනවා. එතකොට අපි බලන්නේ මුලින්ම මේ වර්ග තුන වංගඩියට දාලා කොටා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකකට දාලා කොටා ගන්නත් පුළුවන්. කෙසේ හොඳට ක්‍රීම් වෙන්න කොටාගෙන ජලයේ ලීටර් 500කට මික්ස් කරලා අපි මේ ඉස්සෙල් එක වාගේ පෙරාගෙන අපි හදාගන්න. බලමු අපි කොහොමද ඒක හදාගන්නේ කියලා. දැන් අපි මේ දෙවෙනි ක්‍රමයටත් මේ ද්‍රාවණي හදාගත්තා. පළවෙනි ක්‍රමයට මේ දැන් මේ දෙවෙනි ක්‍රමයට. පළවෙනි ක්‍රමයට ඉඟුරු, සුදු ලුණු, ඉදුණු මිරිස් දාලා ගත්තේ. දැන් දෙවෙනි ක්‍රමයට සුදු ලුණු, රතු ලුණු, ගම්මිරිස් මේ තුන දාලා අපි මිශ්‍ර කරලා හදාගත්තා. මේ ක්‍රමයටත් මේ විදිහට හදාගෙන ජලයේ ලීටර් 2කට මේක මිශ්‍ර කරලා මේක සැර වැඩි නිසා ජලයේ ලීටර් 2කට මික්ස් කරලා අපිට ස්ප්‍රේ යන්ත්‍රයකින් අපිට මේක මේ පිටිමකුණා ඉන්න ගස් වලට නැත්තම් පිටිමකුණා ඉන්න ස්ථාන වලට ස්ප්‍රේ කරලා අපිට ඉතා ඉක්මනින් පිටිමකුණා අපේ ශේෂ්ත්‍රයෙන් පළවා හැරෙන්න පුළුවන්. මේ ක්‍රමෙත් ඔයගොල්ලෝ හදලා බලලා අත්විදලා මේකෙන් සාර්ථකත්වය ලබා ගන්න. එහෙමනම් පිටිමකුණා මර්ධනය කරන ස්වභාවික ක්‍රම දෙකක් මම දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා. මේ ක්‍රම දෙකෙන් එකක් ඔබට පහසු ක්‍රමයකින් ද්‍රාවණයක් සාදාගෙන ඔබගේ වගාව පිටිමකුණාගෙන් ආරක්ෂා කරගන්න.